සුබ දවසක් හැමෝටම. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ අපි අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරලා තියෙනවා. අපි කතා කරන මාතෘකාව තමයි ආදරය. ඒ ආදරය, විරහව ගැන කතා කරන්නේ අපි කවිය කියන මාධ්‍ය භාවිතා කරලා. ඉතින් අද දවසේ මම ලෑස්ති වෙලා ඉන්නවා ඕගොල්ලොත් එක්ක මේ කවිය කියන මාධ්‍යයෙන් සාකච්ඡාවට ලක් කරන ඊළඟ කවිය මොකක්ද කියලා ඔයාලට හඳුන්වලා දෙන්න. මේ කවිය තියෙන්නේ මෙන්න මේ පොතේ. මේ පොතේ නම වෙල්වට් ප්‍රේමය. මේ පොත ලියලා තියෙන්නේ අභිෂේකා විමලවී. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් මේ පොත හොයාගෙන එහෙම නැත්නම් මේ පොත බුක් ෂොප් එකකින් අරගෙන කියවන්න. හරි ලස්සන කවි ගණනාවක් තියෙන පොතක්. ඉතින් මම මේ පොත කියවුවට පස්සේ මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මේ පොතේ තියෙන කවියක් සාකච්ඡා කරන්න ඕන. එහෙම නැත්නම් මේ කවිය ඕගොල්ලොන්ට හඳුන්වා දෙන්න ඕන කියලා. ඉතින් එක කවියක් තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තමයි මේ කවිය තියෙන්නේ. මෙන්න මෙහෙම 10 වෙනි කවිය. මේ කවියේ මාතෘකාව තමයි නොකිය වන බව දන්නවා. මේකේ තියෙන්නේ මෙහෙම. තාම ඔබ ගැන ලියනවා නොකිය වන බව දන්නවා. දන්නවද ආදරේ නීතිය විදුන තරමට දැනෙනවා. නමුණු කුලබර දරනවා ගයන කම් මග බලනවා. දන්නවද ආදරේ නීතිය දැනුන තරමට රිදෙනවා. කාලේ නැවතුන තැන තාම මම ගාලු කොටුවත් කියනවා. තාම හෙවණක් නැති අහස යට අලුත් හදවත් අඬනවා. තාම ඉඳහිට රිදී නූලක් පපුවේ ඉහළට ඇදෙනවා. කළු ගලක් බව හිතන් හිටියට කඳුළු මුහුදට වැටෙනවා. ඕක තමයි අද දවසේ ඔයගොල්ලොත් එක්ක කතා කරන කවි. ඉතින් හරි ලස්සන අදහසක්. තාම ලියනවා ඔයා ගැන. හැබැයි කියවන්නේ නැහැ කියලා දන්නවා. ආදරේ නීතිය තමයි අපිට දැනෙන තරමට රිදෙනවා. ඒ වගේම රිදෙන තරමට අපිට ආදරේ දැනෙනවා. ඊට පස්සේ කියනවා කාලය නැවතිච්ච තැන තාම ඉන්නේ. තාම අලුත් හදවත් අඬනවා හේවණක් හොය හොය. ඊළඟට තාම ඉඳහිට රිදී නූලක් පපුවේ ඉහළට ඇදෙනවා. පපුව හූරනවනේ. පපුව හීරෙනකොට දැනෙන වේදනාවක් වගේ දෙයක් ආදරේ පෙරදුනහම විරහව දැනෙන. ඊළඟට කළු ගලක් බව හිතන් හිටියට කඳුළු මුහුදට වැටෙනවා. අපි හැමෝම හිතනවා නෑ මගේ හිත හදාගන්න පුළුවන්. මගේ හිත ගලක් වගේ මාව වටන්න බෑ කියලා. නෑ සහෝදරයා. මිනිස්සුන්ගේ හිත ගල් වගේ පෙනුනට ඇත්තටම මිනිස්සුන්ගේ හිත් ගල් කරන්න බෑ. මිනිස්සුන්ට දැනෙනවා. මිනිස්සු දැනෙන්නේ නෑ වගේ ඉන්නවා. හැබැයි මිනිස්සුන්ට අනිවාර්යෙන්ම දැනෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ආදරයට ආදරය කරන්න. විරහව දැනුනොත් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ඒ ගැන කියන්න පටන් ගන්න. ඒක තමයි හොඳම දෙහෙත. ඉතින් ඊළඟ දවසේ අපි මේ වගේම ලස්සන කවියක් සාකච්ඡා කරමු. එතක හැමෝටම සුබ දවසක්.